හැමෝටම සුබ දවසක්. මම අද පෙන්වන්න යන්නේ මෙන්න මේ හැඩයක තියෙන මෙන්න මේ ලෙදරකින් කපන ලෙදර් ඉයරින් එකක්. ඉතින් මේ ලෙදර් එක ගොඩක් මේ සිනිදුයි ෂයිනි ගතියක් තියෙනවා. ඒ වගේම මේක වතුරට තෙමුනට වෘත්තු දෙනවා. කිසිම ඩැමේජ් එකක් මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලෙදර් එකක්. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් මේ ලස්සන ටෙක්ස්චර් එකක් තියෙන ලෙදර් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ ලෙදර් එකෙන් ඉයරින් එකක් මේ විදිහට කට් කරලා හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ ගත්තට පස්සේ මේ වගේ කෑලි තව 3ක් ඕනින් කියන ඔක්කොම 4යි. මං ඉයරින් එකේ දෙපැත්තම ඩිසයින් එක දාන නිසා අපි පැති මේ වගේ කෑලි 4කට තමයි ගන්න ඕනේ. අපි ඒ කෑලි ටිකත් කපා ගමුද. මෙන්න මේ කෑලි 4 මෙහෙම කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකට කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. අපි බලමු මොකක්ද දාන්නේ කියලා. මෙන්න මේ වගේ අනිත් පැති තුනටත් මේ වගේ ඩිසයින් එකක් දාගන්න ඕන අපි. අපි බලමු කොහොමද ඒකත් කරගන්නේ කියලා. මේ වගේ මේ ඩිසයින් එකෙන් ලෙදර් කෑලි දෙකකට මේ ඩිසයින් එක ඇඳගත්තා. මොකද මේක එක පැත්තකට එන්න ඕන නිසා. ඒ වගේම මෙන්න මේ විදිහට ෆැබ්‍රික් වලින් ඩිසයින් එකක් ඇඳගත්තා. ඕනම කෙනෙක්ට මේක කලර්ෆුල් ඩ්‍රෙස් එකකට දාන්නත් පුළුවන්. නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් එකකට දාන්නත් පුළුවන් වෙන විදිහට තමයි මම මේක හැදුවේ. මේක දැන් හොඳට වේලෙන්න තිබ්බට පස්සේ අපි මේ දෙක මෙහෙම අලව ගන්න ඕනේ. ඒක මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්.